ප්‍රතිවතාවකට ගංගාවක් වුවත් ආපසු හැරවිය හැක. උතුරන තෙල් කටාරමකට වුවත් අත දැමිය හැක. ගින්නෙන් නොදවී සිටිය හැක. අත්පොළ සන්දී වැසි වැස්සිය හැක. ප්‍රතිවතාව ඒ තරම්ම බලවත්. සුගර් පික්සල් අපි අද මේ රැඳී සිටින්නේ අම්බලන්ගොඩ අකුරල ඓතිහාසික පුරාණ පත්තිනි මහා දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යයටයි. ඉතින් අද දවසේ මේ වීඩියෝ එක හරහා අපි ගේන්න බලාපොරොත්තු වෙන්නේ මේ පෙරහැරේ සිදුවන කාර්යභාරය, ඒ වගේම මේ වර්ණවත් විචිත්‍රවත් පෙරහැර අද දවසේ ඔබට අපේ YouTube නාලිකාව හරහා නරඹන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා සුගර් පික්සල් YouTube නාලිකාව මේ වන විටත් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න, ඒත් එක්කම bell icon එක click කරන්න. අපි වීඩියෝ එකක් දැමු විගස ඔබට notification එකක් හරහා ඒ ලබා ගන්න පුළුවන්. ඒ හරහා අපේ වීඩියෝ දිගටම නරඹන්න කියලා අපි ආරාධනා කරනවා. දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. හොඳයි, අපි මේ වෙලාවේ සිටින්නේ අකුරල වෙරළ තීරේ. ඉතින් සුගර් පික්සල් අපිට අකුරලට ආරාධනා කරේ වෙඩින් කවුරුත් නෙමෙයි, අද මේ පුරාණ පත්තිනි දේවාල පෙරහැරේ විශේෂ කටයුත්තක් කරන හොඳ පුතා දීවර සමාගම. ඉතින් මේ ස්ථානයේ හොඳ පුතා දීවර කණ්ඩායම අද කාවඩියේ නිරත වෙනවා. ඉතින් ඒකට සූදානම් වෙන ආකාරය අපිට පේනවා. අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අපි හොඳ පුතත් එක්ක කතා කරලා බලමු. මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා සුගර් පික්සල් අපිට අකුරලට අම්බලන්ගොඩ අකුරලට ආරාධනා කරපු ඒ ආදරණීය සහෝදරයා දුෂාන්, හොඳ පුතා දීවර සමාගමේ. ඉතින් දුෂාන් මහත්මයා මොකද වෙන්නේ මේ දවස්වලදී, මොනවද විස්තර? මේ දවස්වලදී අපේ දීවර රැකියාවේ වැඩ කටයුතු කරගෙන යනවා. අපි හොඳ පුතා බහුදින දීවර යාත්‍රා සමාගම මේ දවස්වලදී අපේ රැකියාවත් කරගෙන යනවා. ඒ කටයුතු කරගෙන විනෝදයෙන් කාලය ගත කරනවා. හැමෝටම උදව් කරන්න පුළුවන්කට උදව් කරනවා. ඔය ටික තමයි. කොහොමද තමයි ජීවිතේ ගෙවෙන්නේ? ඉතින් මේ සෙල්ලම් රැකියාවක් නෙමෙයි මුහුදු යනවා කියලා කියන්නේ බොහොම අවදානම් රැකියාවක්. ඉතින් මේ අවදානම කොහොමද ජීවිතේ විනෝදෙන් ගෙවන්න පාවිච්චි කරන්නේ? ඒක ඇත්තටම ලොකු රිස්ක් එකක්ද? කොහොමද මේක කැමැත්තෙන් කරන වැඩක්ද? ඔව්, මේක මේ බහුදින දීවර යාත්‍රා කියන්නේ ලොකු අවදානමක් තියෙන රැකියාවක්. සාමාන්‍යයෙන් අපේ බහුදින දීවර යාත්‍රාවක් රැකියාවට මුහුදට ගියාම මාසෙකට තමයි යාලට අපි ලෝඩ් එක දෙන්නේ. මාසෙට ලෝඩ් කරාම යාලට සමහරලාට මාසෙම ඉන්නත් වෙනවා. මාසෙට වැඩි මුදේ ඉන්නත් වෙනවා. ඉතින් යාලගේ උපරිම දේ කරන්න try කරනවා. ජීවිතේ මරණයත් අතර සටනක් තමයි ගෙනියන්නේ. බැලුවම ඉතින් වෙන ව්‍යාපාරයක බැලුවම මේ ව්‍යාපාරය highly risky. ඒ දෙකම ඒක ඇතුලේ ඉතින් විනෝද වෙනවා. ලොකු මේ ඒ වගේම මේ රටට ලොකු විශාල සේවයකුත් කරනවා. ඉතින් ඒත් එක්කම මේ දුෂාන් මහත්මයා අද අපි දකින්නද මේ අකුරලට එද්දී අද තියෙනවා මේ විශේෂ දෙයක්. ඓතිහාසික පත්තිනි දේවාලේ පෙරහැර. ඉතින් මේ හැමතැනම අපි දකිනවා හොඳ පුතා අනුග්‍රහය, කාවඩි කණ්ඩායමක් අපි දකිනවා. ඒත් එක්කම හැමතැනම බැනරු දාලා තියෙනවා, පත්තිනි කුඩුවේ ගහලා තියෙනවා. ඉතින් මම හිතනවා විශාල දායකත්වයක් අද දවසේ මේ ප්‍රදේශවාසීන් විදිහට නැත්නම් මේ දීවර සංගමයක් විදිහට අද ලොකු සේවයක් කරනවා මේ දේවාලේ පෙරහැර. ඉතින් ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ? මොන වගේ වැඩ ටිකක්ද අද දවසේ පෙරහැරට කරන්නේ? මේ පෙරහැර මේ අකුරල පත්තිනි දේවාලේ පෙරහැර මේ 19 වෙනි වසරට කරන්නේ. මේ පෙරහැරේ පත්තිනි කාවාඩිය කියන්නේ ප්‍රධාන කාවාඩියන්ගේ අපි තමයි මුල ඉඳලම, ඒ කියන්නේ ආරම්භයේ ඉඳලම අපි තමයි කරගෙන එන්නේ. ඉතින් ඒකට සමගාමීව අපි පත්තිනි දේවමෑණිගේ ඒ සංදර්ශන රථය දෙනවා. අපේ බෝට් දීවර යාත්‍රා සියල්ලංගෙම නර්තනයක් ඉදිරිපත් කරනවා. ඒක අපි මූල්‍ය අනුග්‍රහය දෙනවා. ඊට අමතරව අපේ මේ කාවාඩි නර්තන ඉදිරිපත් කරනවා. විෂ්ණු කූඩුව, ඊට අමතරව මේකේ දිවා ආහාරය සඳහා අනුග්‍රහය දෙනවා. විශාල ලෙස අනුග්‍රහය ලබා දෙනවා. ඒක අපි කරන්නේ අපේ හදවතින්ම. මොකද අපි මේ රැකියාව කරන්නේ දෙවියන් අදහන රැකියාවක් මේක. අපි ඉතින් ඒක හැම වසරකම නොකඩවා කරගෙන යන දෙයක්. හොඳයි, ඉතින් මේ දේව රැකවරණ ආශිර්වාදයත් එක්ක තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් මේ විශ්වාසය අදහිලිත් එක්ක තමයි මේ ජීවිතේ ඉස්සරහට ගෙවෙන්නේ. ඉතින් මම කැමති අහන්න දැන් මේ ගත්තම විශාල අපි දකිනවා තවත් නර්තන කණ්ඩායම් ගොඩක්
කාවඩි කණ්ඩායම් ගොඩක් අද දවසේ මේ වැඩේට එකතු වෙලා තියෙනවා. ඒත් එක්කම රට පුරාම ඉන්න සැපයුම් කරුවම ඇවිල්ලා ඉන්න අපි දැක්ක බස් රථ තියෙනවා, නර්තන කණ්ඩායම්, මේ වගේ ගොඩක් දේවල්. අද ගත්තම මේ අකුරල පෙරහැරට විශේෂ තැනක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව මොකද්ද කියන්න තියෙන්නේ? මේ වගේ මෙහෙම කරද්දී මේ ඇත්තටම ඔබතුමාට තනියෙන් මේක කරන්න වෙලා තියෙනවද නැත්නම් ඇත්තටම මේ අනිත් අයගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවද? ඔව් අපේ දැන් මේ අකුරල ග්‍රාමය ගත්තම බහුදින දිවර යාත්‍රා තව කරන පිරිසක් ඉන්නවා. ඒ ව්‍යාපාරය කරගෙන යන පිරිසක් ඉන්නවා. ඒ හැම කෙනාම එක වගේ දායකත්වය දෙනවා. හැම කෙනාම එක වගේ එයාලට පුළුවන් විදියට මූල්‍ය අනුග්‍රහයද, නර්තන කණ්ඩායම්ද හැම දෙයකින්ම සහයෝගය දෙනවා. මොකද නැත්තම් මේක තනි කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක හැමෝගෙම එකතුවෙන් කරන වැඩක්. මොකද මුළු ලංකාවෙම මේකට සහභාගී කරනවා කට්ටිය, ලංකා පුරා ඉන්න කට්ටිය. එහෙම කරලා අපේ මේ දීවර ජනතා සමූහය එකතු වෙලා තමයි කරන්නේ. හොඳයි. ඉතින් අපි ආරාධනා කරනවා නේද? අද දවසේ පුරාටම අපිත් එක්ක රැඳිලා ඉන්න, මේ වීඩියෝ එක පුරාවටම ඉන්න. අපිට බලන්න පුළුවන් පෙරහැරේ තියෙන විශේෂාංග මොනවද? ඒත් එක්ක මොන වගේ ලස්සනට අද පෙරහැර මේ අකුරල ප්‍රදේශය සුන්දර කරනවාද කියලා. හොඳයි. ඒ වගේ මේ වෙලාවේ තවත් හොඳ පුතා කණ්ඩායමේ සහෝදරෙක් අපිත් එක්ක ඉන්නවා, සජිත්. ඉතින් අද දවසේ මොකද්ද මේ අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන? අද අකුරල පත්තිනි පෙරහැර තියෙනවා. ඉතින් මේ පෙරහැරේ විශේෂ වැඩ ටිකක් හොඳ පුතා කණ්ඩායම කරනවා කියලා අපිට ආරංචි. මොනවද කියන්න තියෙන්නේ? මොන වගේ වැඩ ටිකක්ද අපේ ප්‍රේක්ෂකයන් අද දවසේ බලන්න තියෙන්නේ? අද දවසේ තියෙන්නේ කාවාඩිය හොඳ පුතා මේ එකෙන් කරන කාවාඩිය. ඒකෙදී අපි පත්තිනි මෑණියෝ වෙනුවෙන් අකුරල පුරාණ පත්තිනි දේවාලේ ඒක වෙනුවෙන් අපි කරන මේක හොඳ පුතා දීවර යාත්‍රාව මේ YouTube channel එක බලන්න. මේකෙදී අපේ දේවල් ගොඩක් තියෙනවා. හොඳ දේවල් වැඩ සටහනක් තියෙන මේ YouTube එක බලන්නයි කියලා තමයි කියන්නේ. හොඳයි. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒතර බලන්න පුළුවන් මේ වීඩියෝ එක අවසන් වෙද්දී අද දවසේ හොඳ පුතා කණ්ඩායම මොන වගේ දෙයක් අද මේ පෙරහැරේ කරනවද කියලා. අකුරල පුරාණ පත්තිනි දේවාලයේ දේවාල භූමිය තුලයි මා මේ මොහොතේ රැඳී සිටින්නේ. ඉතින් අපිට මේ දිස්වන්නේ අද දිනේ අකුරල පත්තිනි පුරාණ දේවාලයේ පෙරහැර ගමන් ගන්නා මේ රථ පෙරහැර ටික තමයි අපි මේ දකින්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි සූදානම් පෙරහැර කමිටුවේ සමාජික මහත්මයෙක් සමග කතා කරන්න. පෙරහැර කමිටුවේ භාණ්ඩාගාරිකතුමා සුමිත් රෝහණ මහත්මයා මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා. ඉතින් සුමිත් මහත්මයා අපි කැමති දැනගන්න අද දවසේ මේ දිවා පෙරහැරක් විදිහට කටයුතු වෙනවා මේ පෙරහැර. ඉතින් අද දවසේ මොන වගේ දේවල් ටිකක්ද මේ අකුරල පෙරහැරේ සිද්ධ වෙන්නේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. හොඳයි. මේ අද අකුරල පෙරහැරේ අපි මේ වෙනකොට සූදානම් වෙලා තියෙනවා බලන 19 වෙනි වතාවට තමයි පෙරහැර පවත්වන්නේ. මේ පෙරහැර අද දිනේ අකුරල දේවාලය ඇසලින් ආරම්භ වෙලා ගාලුපාර ඔස්සේ කහ මන්සන්දිය දක්වා ගමන් කරලා ඉන් අනතුරු අකුරල පාලම දක්වා නැවත ගමන් කරලා දේවාලයට ගෙවදිනවා. අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙනවා මේ අද පෙරහැර අද නැකත් ගනුම අපි හැමදේම කරන්නේ නැකත් ශාස්ත්‍රානුකූලව. අද නැකත් ආපු ආකාරය අනුව අපි සූදානම් වෙලා තියෙනවා රාත්‍රී කාලෙත් පෙරහැර පැවැත්වෙයි කියලා පැය දෙක තුනක්. ඒ අනුව අපි සූදානම් වෙලා තියෙනවා ලයිට් ගාලුපාරේ ප්‍රධාන මාර්ගයේ සියලු තැන්වල ලයිට් දාලා විදුලි ආලෝකය දාලා මේ පෙරහැර පවත්වන්න. ඉතින් මේ 19 වෙනි වතාවට තමයි අපි පෙරහැර පවත්වන්නේ. විශේෂයෙන්ම දීවර සහෝදරයන්ගේ ඉල්ලීම පරිදි තමයි පෙරහැර පටන් ගත්තේ. අපි දැනට ඔවුන්ගේ සහයෝගය සහ ගම්වාසී අනෙක් අයගේ සහයෝගයෙන් තමයි පෙරහැර පවත්වන්නේ. හොඳයි. ඒත් එක මතක් කරාද මේ ප්‍රදේශයට ආවේනික දෙයක් අපේ දීවර මහතුන් කියලා කියන්නේ මොන වගේ සහයෝගයක්ද අපි දැක දිගටම කාවඩි කණ්ඩායම් මේ අවස්ථාවේදී පුරුදු වෙනවා පුහුණු වෙන ප්‍රවණතාවයක් අපි දැක්කේ. මොන වගේ සහයෝගයක්ද අද මේ පත්තිනි දේව ප්‍රතිමා වඩම්මන රථයත් අපි දැක්කා අනුග්‍රහය දක්වලා තියෙනවා දීවර යාත්‍රා කණ්ඩායමක් හොඳ පුතා දීවර කණ්ඩායම.
ඉතින් ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? මේ පෙරහැර අපි ආරම්භ කරනකොට මුලින්ම වැඩමේ දේවතාරජ මේ රථයක මුලින්ම වැඩම කරේ පත්තිනි දේවමෑණිය තමයි. එතකොට එදා ඉඳලම අද වෙනකන් හොඳ පුතා දිවර යාත්‍රාවෙන් තමයි අධිපතිතුමන්ලා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය තමයි මේ පත්තිනි කූඩුව දුන්නේ. මෙවරත් පත්තිනි දේවපතිනාරත ලබා දෙන්න හොඳ පුතා දීවර යාත්‍රාවල අධිපති සමන් දේවසිරි නඳුන් දේවසිරි වගේම තුෂාන් වගේ අය සහෝදරවරු සහ පවුලයන් තමයි පත්තිනි කුඩුවල හැමදාම අනුග්‍රහය ලැබෙන්නේ. පෙරහැර සඳහා දීවර කාර්මික අපට විශාල වශයෙන් සහයෝගය ලැබෙනවා. මොකද අපි දකිනවා මේ ගම්වාසීන්ගේ එකමුතුව දීවර කණ්ඩායම් වල එකතුව මේ හැම දෙයක් අතුව තමයි මේ වගේ විශාල කාර්යයක් සිද්ධ කරන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක රැඳෙන්න. අපි සූදානම් අද දවස පුරාවටම අද මේ ප්‍රදේශයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. ඓතිහාසික පත්තිනි මහා දේවාලයේ පෙරහැර ආරම්භ වීමට තව ස්වල්ප මොහොතයි තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපිට පේනවා කඩිමුඩියේ මෙතන මල් සූදානම් කරන ආකාරයකදී අපි කැමති මෙතන ඉන්න සහෝදරයෙක්ගෙන් කතා කරලා බලන්න මොකක්ද මේ වෙන්නේ කියන කාරණාව. ඉතින් මහත්මයා මේ අපිට චුට්ටක් කතා කරන්න පුළුවන්ද? රයිට් අපි චුට්ටක් ගත්තේ කතා කරලා බලමු. හොඳයි අපි කැමති දැනගන්න මේ ඔබතුමාගේ නම මොකක්ද? නම ගෙන පත්මසිරි. රයිට් ඉතින් පද්මසිරි අය ඉන්නවා මේ වෙලාවේ. ඉතින් මේ මොකක්ද වෙන්නේ මල් සුද්දා කිව්වම අකුරල ඕන කෙනෙක් දන්නවා. වල ඉන්නේ. හොඳයි. ඉතින් මේ මල් සූදානම් කරනවා මොකද්ද මේ පෙරහැරන මල් වලින් මොන වගේ දෙයක්ද අද කරන්න සූදානමින් ඉන්නේ? මම හොඳ පුතා කම්පැනියේ රැකියාව කරනවා. මගේ පුතත් හොඳ පුතා කම්පැනියේ රැකියාව කරනවා. මේ රැකියාව යන්නේ රැකියාවක් ලැබෙන්න තමයි මේ දේවල් අපි පූජෝපහාර කරන්නේ. පත්තිනි මෑණියෝ සී දෙවල් දෙවියෝ සීනිගම සී දෙවල් දෙවියෝ ආදාන අදාහගෙන අපි මේ රැකියාව කරගෙන යන්නේ. මේ හදවතින්ම අපිට සම්පතක් ලැබෙන්න මහමුදෙන් සාගර මෑණියන්ගේ පීඨෙන් ලැබෙන්න තමයි අපේ උපරිම ප්‍රාර්ථනාව කියලා තමයි අපි මේ පූජෝපහාරය ඓතිහාසික පුරාණ පත්තිනි මහා මෑණියන්ට අවුරුද්දෙන් අවුරුද්දකට පාසාම අපි මේ දේ කරන්නේ. අද දවසේ මේ උඩුගුවනින් පත්තිනි දේව ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීමක් තමයි සිද්ධ කරන්නේ. ඒත් එක්කම මේ මම අහන්න කැමති ඔබතුමාගෙන් දැන් මේ මුහුදු යනවා කියන එක අද රටට ලොකු සේවයක්. අද බොහොම සීමිත පිරිසක් තමයි රටේ හැමතැනම මේ දේ කරන්න බෑ. මේ රට වටේම වට කළ මහ මුහුද තිබුණත් අද මේ දීවර සම්පත කියන එක අපේ රටට මම හිතනවා නිසි ආකාරව ලැබෙන්නේ නැහැ. මොකද බහුතරයක් දෙනා මේක කරන්නේ නැහැ. හැබැයි කරන දෙනා ජීවිතේ ලොකු රැකියාව අවදානමක් අරගෙන තමයි කරන්නේ. දැන් ඔබතුමාගෙන් පස්සේ පුතත් මේ රැකියාවට ගිහින් තියෙනවා කියලා. අතම සතුටු වෙනවද මේ කරන රැකියාව? හදවතට එකව සතුටු වෙන්න පුළුවන් දෙයක්ද මොන වගේද? හදවතටම රැකියාවක් නෑ මේ මාත්‍යෝ මේක දුක රැකියාවක් මරණයත් සරණත් අතර ගෙවන කාලයක්. අපිට අපේ මේ මෑණියන්ට අවුරුද්දක් පාසාම කරන මේ වේගෙන් තමයි අපේ දරුවොත් අපේ යන මගේ ලොකු පුතත් ඒ යන 7 දෙනාත් රැක දෙන්නේ මේ මූදු රැකියාවේ මේ පත්තිනි මෑණියෝ සී දෙවල් දෙවියෝ මේ වේරගොඩ සී දෙවල් දෙවියෝ හාමුදුරුවෝ මේ සීනිගම සී දෙවල් හාමුදුරුවෝ අකුරුල පත්තිනි මෑණියන් ආරක්ෂා කර දෙන්නේ. මාසයක් පාසාම යන්නේ ගිහිල්ලා රැකියාව කරගෙන ඉන්නේ තමයි අපේ අධිෂ්ඨානය. බොහොම හොඳයි. ඉතින් අපි දකිනවා අතරම මේ ජනතාවගේ ලොකු විශ්වාසයක් තියෙනවා ඒ දෙවියන් බුදුන් අදහගෙන ඒ කරන රැකියාව තුළින් දීවර සම්පත වඩ වඩාත් ලැබෙන්න, ඒත් එක්කම ජීවිතය ආරක්ෂා කරන්න මේ හැම දෙයකටම දෙවියන්ට බාර වෙලා උපහාර දක්වන අවස්ථාවක් තමයි. ඉතින් අපිට බලන්න පුළුවන් අද අවස්ථාව ස්වල්ප මොහොතකින් පෙරහැර පටන් ගන්නවා මම හිතන්නේ. එතකොට හොඳ පුතා කණ්ඩායමත් අද කාවඩියක් මං හිතන්නේ සූදානම් කරලා තියෙන. මේකට මොන වගේ සූදානමක්ද තියෙන අපිට පුංචි ඉඟියක් දෙන්න පුළුවන්ද? කාවඩිය මොන වගේ ආකාරයට අපිට බලන්න පුළුවන්ද කියලා. කම්පැනි කියන්නේ හදවතින්ම අකුරල සීපත්තිනි මෑණියන්ට වේරගොඩ සී දෙවල් දෙවියන්ට සීනිගම සී දෙවල් දෙවියන්ට හදවතින්ද පූජෝපහාර කරලා මේ රැකියාවේ ඉන්න 7 දෙනාම මේ සම්පතක් ඉන්න තමයි මහමුදෙන් ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව කියන චේතනාව තමයි මේ උදරි කරගෙන තමයි අද මේ උපහාරය කරන්නේ. එතකොට කාවඩිය මොන වගේ දේවල්ද අපිට බලන්න පුළුවන්? කාවඩියෙන් පෙන්වන්නේ ඒක තමයි අපි හදවතින්ම භක්තියෙන් ඒ කාවඩිය කරන අපේ පත්තිනි මෑණියන්ට සී දෙවල් දෙවියන්ට ඒක හදවතින්ම අපි ඒක තමයි ඒක කරන්නේ.
රයිට් බොහොම ස්තුතියි පද්මසිරි මහත්මයා. ඉතින් අපි සුබපතන ඔබතුමාලගේ රැකිය ආරක්ෂාව සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඉතින් ස්වල්ප මොහොතකින් අපිට බලා ගන්න පුළුවන් මේ පත්තිනි පෙරහැර මංගල්‍ය. ඉතින් දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. අද දවස් පුරාවටම බොහොම ලස්සන රසවත් හොඳ වැඩ ටිකක් අපිට බලා ගන්න පුළුවන් මේ පත්තිනි මංගල්‍ය පෙරහැර හරහා. බොහොම ස්තුතියි. හොඳයි මේ ඔබ දකින්නේ පුලපුලා බලා සිට අවස්ථාව. ඒ තමයි අකුරල ඓතිහාසික පුරාණ පත්තිනි දේවාලයේ මහා මංගල්‍ය පෙරහැර දැන් ආරම්භ වීම නියමිතයි. අපි දකිනවා මල් බයිසිකල් කණ්ඩායම් පොඩි රැගෙන පෙරහැර විචිත්‍රවත් කරන ආකාරය තව ස්වල්ප මොහොතකින් ඔබට දැක් ගන්න පුළුවන්. සම්පූර්ණ පෙරහැරේ අංග සියලුම දේවල් මේ ගාලු පාර අභියසට ළඟා වෙනවා. දිගටම මේ වීඩියෝ එකත් රැගෙන ඉන්න අපිට බලන්න පුළුවන් ඒ පෙරහැරේ විචිත්‍රවත් අංග ටික. අද දවස පුරාවටම සුග පික්සල් අපි මේ අකුරල පත්තිනි රැහැර ඔබ වෙත රැගෙන ආවා. ඉතින් අපි දැක්කා බොහොමත්ම විචිත්‍රවත් අංග රසකින් මේ පෙරහැර සම්පූර්ණ වෙලා තිබුණා. ඉතින් අපි ආරාධනා කරනවා දිගටම සුග පික්සල් අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මතක් කරලා සිටිනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට අපි වීඩියෝ එකක් ගෙනා විගස
ඔබගේ ජංගම දුරකථනයට නොටිෆිකේෂන් එකක් විතර මේ ගේන්න පුළුවන්. එහෙනම් මෙතෙක් කළ මේ වීඩියෝ එකත් එක්ක රැඳී සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. සියලු දෙනාටම පත්තිනි දේව රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.